السلام عليكم ورحمة الله وبركاته. نحمده ونصلي على رسوله الكريم أما بعد. الحمد لله. الله سبحانه وتعالى ගේ කරුණාව දයාව මත අල් කුර්ආන් තෆ්සීර් විවරණ සූරතුල් ෆාතිහාව පළමුව අපි අධ්‍යයනය කළා. ඉන්පසු මා ඔබට තෝරාගත්තේ අල් කුර්ආනයේ වෙළුම් කොටස් 30 අතරින් 30 වන කොටස 30 වන වෙළුම. මෙහි පරිච්ඡේදයන් අඩංගු වෙලා තිබෙනවා. ඒ පරිච්ඡේදයන්ගෙන් පළමු පරිච්ඡේදය වශයෙන් සූරතුන් නබා එනම් අන් නබා කියන පරිච්ඡේදය. නැතිනම් අම්ම යතසාඅලූන් යන නමින් හඳුන්වන පරිච්ඡේදය තමයි ඔබලාට හදාරා දෙන්න උගන්වලා දෙන්න අද මම තෝරාගත්තේ. මෙමගින් අන් නබා යන්න අපි හඳුනාගත යුතුයි. අන් නබා සිද්ධිය පුවත කියලා අපි හඳුන්වනවා. අන් නබා සිද්ධිය නොහොත් පුවත. සූරතුන් නබා අන් නබා පරිච්ඡේදය. මේ පිළිබඳව හසරත් මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් පවසද්දී සූරතුන් නබා අන්නහා වාහිදතුන් මිනස් සුවර් අල්ලති තහ්මිලුල් ඉන්දාර අෂ්ෂදීද්. මෙය අල්ලාහ් සුබ්හානහු වතාලා වෙතින් හඳුන්වලා දෙනු ලබන භයානක සිද්ධීන් ගැබ්වෙලා තිබෙනවා. ඒ භයානකත්වය තුලින් අපගේ ඊමාන් කියන විශ්වාසය තර කරගත යුතුයි. එය දැඩිව අල්ලාහ් කෙරේ තිබිය යුතුයි කියන එක තමයි අදහස් කරන්නේ. මෙහිදී අපට අවවාද කරනු ලබනවා. හේතුව ඒ ඊමාන් කියන විශ්වාසයෙන් තොරව ඔබලාට ඉස්ලාමයේ තුලට පිවිසෙන්න බෑ. වහිය ෂය්‍යබත් රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් මේ සූරතුන් නබා පරිච්ඡේදය හසරත් මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාගේ කෙස් ගස් පවා හිසේ කෙස් ගස් පවා පැසවුවා. එය පැහෙන්න පටන් ගත්තා. වකාල් නබිතුමාණන්ම කීවා ෂය්‍යබත්නි හූදුන් වල් වාකියා වල් මුර්සලාත් ව අම්ම යතසාඅලූන් ව ඉදා ශම්සු කුවිරත්. සූරතුල් වාකියා, සූරතුල් අන්-නබා, නොහොත් අම්ම යතසාඅලූන්, සූරා ඉදා ශම්සු කුවිරත්, සූරතුල් මුර්සලාත් නැමැති පරිච්ඡේදයන් මගේ හිස කෙස් ගස් පැසවුවා, මගේ රැවුලේ කෙස් ගස් පවා පැසවුවා කියලා නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් කීවා. කවරෙක් හෝ විනිශ්චය දිනේ සලකුණු ඒ වගේ ලක්ෂණ දැක ගන්න කැමති නම් ඔවුන් මේ නම් කරපු සූරා ටික අධ්‍යයනය කරන්න කියා හසරත් මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් කීවා. ඒ අනුව අපි බලමු මේ සූරතුන් නබා නොහොත් අම්ම යතසාඅලූන් යන නමින් හැඳින්වෙන මෙයට නොයෙකුත් නම් තිබෙනවා. නම් කිහිපයක් තිබෙනවා. නමුත් ඒ අතරින් ඉතාමත් ප්‍රසිද්ධ නම් වශයෙන් දරන්නේ මේ දෙක තමයි. අපි මේ සූරාව පහළ වීමට හේතුව කුමක්ද කියලා පළමුව අසමු. ලම්මා බුஇසන් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ජඅලු යතසාඅලූන බයිනහුම්. හසරත් මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් අල්ලාහ් වෙතින් නුබුවත් වක්තෘත්වය දේව මෙහෙය දූත මෙහෙය ලබාගෙන මේ ලෝකයට ආපු වෙලාවේ ප්‍රතික්ෂේප කරන්නන් හසරත් මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම්ව පිළි නොගතවුන් එකිනෙකා අතරේ අහන්න පටන් ගත්තා. මොකද්ද මේ? කවරෙක්ද මොහු? තවත් රිවායත් එකක තවත් දැන්වීමක සඳහන් වෙනවා අල් මෞත් බාදල් අල් බාස් බාදල් මෞත්, මරණයෙන් මතු මිනිසාව පණගන්වා නැගිටවීම සම්බන්ධයෙන් මේ මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් පවසනවා
ඒ පිළිබඳව ඔවුන් සැකයෙන් යුතුව ඒ ගැන කිසිම විශ්වාසයකින් තොරව එකිනෙකා අතරේ අහන්න පටන් ගත්තා. ඒ වගේම මොනවද මොහුට පහළ වුණ අල් කුර්ආනය? කතාදා රලියල්ලාහු අන්හු තුමාණන් පවසනවා මොහුට පහළ වුණ අල් කුර්ආනය කුමක්ද කියලා ඔවුන් අතරේ එකිනෙකා විමසද්දී තමයි අල්ලාහ් සුබ්හානහු වතාලා මේ අල් කුර්ආනයේ පරිච්ඡේදය සූරා අන්-නබා නොහොත් අම්මා යතසාඅලුන් පහළ කරලා මෙසේ ඇහුවා අම්මා යතසාඅලුන් කුමක් පිළිබඳවද ඔවුන් එකිනෙකා අතර විමසන්නේ? අම්ම කියන එකේ තේරුම කුමක් පිළිබඳවද? මොකක් ගැනද? යතසාඅලුන් ඔවුන් එකිනෙකා අතරේ විමසන්නේ අනින් නබයිල් අලීම් ඉතාමත් වැදගත් සිද්ධියක් පිළිබඳව. මේ සූරා අම්මා යතසාඅලුන් නොහොත් අන්-නබා කියන සූරාව අල් කුර්ආනයේ පිළිවෙල අනුව එය 78 වෙනි පරිච්ඡේදයේ වශයෙන් සඳහන් වෙලා තිබෙනවා. 78 වෙනි පරිච්ඡේදයේ වශයෙන් තමයි එය අල් කුර්ආනයේ සටහන් වෙලා තිබෙන්නේ. නමුත් එය පහළ වුණ පිළිවෙල නම් 80 වෙනි පරිච්ඡේදයේ වශයෙන් පහළ වුණේ 80 වෙන්න, නමුත් සටහන් කරලා තිබෙන්නේ අල් කුර්ආනයේ 78 වෙනි පරිච්ඡේදය වශයෙන්. මෙහි ආයාත් කියන වැකි 70 එනම් 80ක් ආයාත් කියන වැකි 40ක් තිබෙනවා. ආයාත් වැකි මෙහි 40ක් තිබෙනවා. මේ මක්කාවේ පහළ වුණේ. මක්කාවේ පහළ වුණ නිසා මේකට අපි මක්කියා යනුවෙන් හඳුන්වනවා. එනම් මක්කාවට අයත් වූ පරිච්ඡේදයක් මක්කාවේ පහළ වුණ නිසා මක්කියා යන්නෙන් අපි හඳුන්වනවා. මෙහි කලිමාත් කියන වචන 174ක් සටහන් වෙලා තිබෙනවා. කලිමාත් කියන වචන 174යි. හුරුෆ් නැමැති අකුරු 766ක් අපිට දකින්න පුළුවන්. මේ විදිහට මේ අල් කුර්ආනයේ පහළ වුණ සූරා අන්-නබා අපිට විනිශ්චය දිනය පිළිබඳව මාහැඟි සිද්ධියක් පිළිඹුව කරනවා, හෙළිදරව් කරනවා. අපි මෙහි වචනින් වචනය පිරික්සමු. ඔවුන් ඇසුවේ කුමක්ද? අම්ම යතසාඅලූන් අනින් නබኢل අලීම් අල්ලදී හුම් ෆීහි මුඛ්තලිෆූන්. අම්ම යතසාඅලූන් ඔවුන් එකිනෙකා කුමක් පිළිබඳවද විමසන්නේ? ඒ ගැන අල්ලාහම පහළ කරලා පවසනවා අනින් නබኢل අලීම් ඉතාමත් වැදගත් සිද්ධියක් පිළිබඳව. එනම් විනිශ්චය දිනයේ සිද්ධ වෙන දේවල් පිළිබඳව. ඒත් එක්කම නබි මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පිළිබඳව විනිශ්චය දිනය සහ අල් කුර්ආනය එහි වැදෑරුම් පිළිබඳව ඔවුන් අසමින් සිටින්නේ අනින් නබයිල් අලීම් අල්ලදී හුම් ෆීහි මුඛ්තලිෆූන්. ඔවුන් කවුරුන්ද? අල්ලදීන හුම් ඔවුන් කවුරුන්ද? ෆීහි මුඛ්තලිෆූන් මේ සිද්ධියලා. එනම් අන්-නබඋල් අලීම් කියන ඉමහත් වැදගත් සිද්ධියලා එකිනෙකා අතරේ ඔවුන් මතභේද ඇති කරගෙන සිටින්නේ. අල්ලදීන හුම් ෆීහි මුඛ්තලිෆූන්. ඔවුන් අතරේ නොයෙකුත් වාද සහ විවාද මතභේද ඇති වෙලා ඔවුන් එකිනෙකා අතරේ නොයෙකුත් දේවල් පවසගෙන සිටින්නේ කියා අල්ලාහ් සුබ්හානහු වතාලා සඳහන් කරනවා. මේ සූරතුන් නබා අපි ඉගෙන ගැනීමට වාග්ය ලැබුවා. ඒ වෙනුවෙන් අල්ලාහ් සුබ්හානහු වතාලාට තුති පිදිය යුතුයි. අල්ලාහ් අපගෙන් බලාපොරොත්තු වන්නේ එයමයි ඊමාන් තර කරගෙන විශ්වාසයේ අචලත්වය ආරක්ෂා කරගෙන අපි අල්ලාහ් වෙතට ලං විය යුතුයි කියන එක තමයි හඳුන්වන්නේ. එම නිසා අපි දැන් පිරික්සමු
කල්ලා ඔවුන් සිතන විදියට කිසිවක් නොවේ. ඔවුන්ගේ මත විවිධාකාරයි. නමුත් ඔවුන් සිතන විදියට නොවේ. සයअलमून ඒ පිළිබඳව හඳුනා ගනීවි. ඔවුන්ට ඒ පිළිබඳව දැනුවත් වීමක් ලැබේවි. සුම්ම නැවතත් කල්ලා සයअलमून ඒ පිළිබඳව ඔවුන් හඳුනා ගනීවි කියලා දෙවරක් අල්ලා පවසන්නට හේතුව අනිවාර්යෙන්ම මේ සිද්ධිය සත්‍යයයි. ඒට ඔවුන් මුහුණ දෙන්න සිදුවේවි. දැන් අපගේ පියවි දැසට නොපෙනෙන අපට සිතලවත් බලන්න බැරි ලෝකයක් පිළිබඳව නේද මොවුන් කතා කරන්නේ. එහි විශ්වාසය මත අනිවාර්යෙන්ම ඔවුන් ඒ වෙත ගෙන යනු ලබනවා. විශ්වාස නොකළත් අනිවාර්යෙන්ම ඔවුන්ට දඬුවම් දීම පිණිසත් සිල්වත් පුද්ගලයන් අල්ලාහව පිළිගත්තවුන් විනිශ්චය දිනයේදී ඊටමත් සුඛෝපභෝගී ජීවිතයක් ස්වර්ග රාජ්‍යයන්හි ගත කරනවා කියන එක පෙන්වන්නත් අල්ලාහ ඔවුන්ව අනිවාර්යෙන්ම ඒ විනිශ්චය දිනයට ගෙන ඒවි කියලා පවසලා ඒ ගයිබ් නම් ඔබලාට පියවි දැසට නොපෙනෙන ඔබලාට අරූපී වූ ඒ සිද්ධිය පිළිබඳව ඔබලා සත්‍ය එකක් බවට වටහා ගන්න නම් අල්ලාහගේ සලකුණු දෙස බලන්න. අල්ලාහ කොතරම් ශක්තිමත්ද කියන එක බලන්න. ඔහු ඕනෑම දෙයක් කරන්නට ශක්තිය ඇත්තෙක්. අලම් නජअलिल අර්ල මිහාදා ඒ ගැන තහවුරු කරන්න අල්ලාහ මෙසේ අහනවා. ඔබගේ මහ පොළව මම අතුරලා තොටිල්ලක් බවට පත් කළේ නැද්ද? මේ මහ පොළව අතුරලා තොටිල්ලක් බවට පත් කළේ කවුද? විනිශ්චය දිනයේ දේවල් පිළිබඳව කල්පනා කරන්නට ප්‍රථමයෙන් මේ පිළිබඳව ඔබලා සිතන්න. අලම් නජअलिल අර්ල මිහාදා වල් ජිබාල අවතාදා. තවද ඒ මහ පොළව හැකිලි නොයන්න විශාල කඳු පර්වත කූඤ්ඤ වශයෙන් අල්ලා සිටවුවා. මේ කඳු පර්වත මහ පොළවේ ගිලිලා තිබෙන්නේ එය කූඤ්ඤ වශයෙන් සිටවුවා කියලා අවුරුදු 1450කට ප්‍රථමයෙන් හසරත් මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ට පහළ වුණු අල් කුර්ආනයේ අල්ලා සඳහන් කරලා ඔහුගේ සලකුණු දෙස බලලා විනිශ්චය දිනයත් සත්‍යයි කියන එක හඳුනා ගන්න. ඒ නිර්මාතෘවරයා බලගති පරමාධිපතියා ඉමහත් ශක්ති සම්පන්න ඒ පරමාධිපතියා වෙත ඔබ ආයුති කියන එක තමයි මේදී හඳුන්වන්නේ. නැවතත් ඔහුගේ සලකුණු සහ ශක්තිය පිළිබඳව විදහා දක්වද්දී වඛලකනාකුම් අස්වාජා මම ජෝඩු වශයෙන් ඔබලාව නිර්මාණය කළා. ජෝඩු වශයෙන් මම ඔබලාව නිර්මාණය කළා. වමින් ආයාතිහි අල්ලාහගේ සලකුණු වලින් එකක් තමයි අන් ඛලකලකුම් මින් අන්ෆුසිකුම් අස්වාජන්. ඔබලා තුලින්ම බිරින්දෑවරුන්ව මම නිර්මාණය කළා. පළමු මිනිසා ආදම් අලයිහිස්සලාම් තුමාණන්ගෙන් තමයි හව්වා අලයිහිස්සලාම් තුමිය අල්ලා මැව්වේ නිර්මාණය කළේ. පළමු ගැහණිය නිර්මාණය වුණේ පිරිමියාගෙන්. එතරම් ශක්ති සම්පන්න බලගතු අල්ලාහව අපි අනිවාර්යෙන්ම නැමදිය යුතුයි. ඔහු වෙතම ලංවිය යුතුයි. ඉන් පසුව අල්ලාහ ඒ දෙපළගෙන් ජනකාය ඇති කළා. හසරත් මරියම් මේරි අලයිහිස්සලාම් තුමියව ඊසා යේසුස් අලයිහිස්සලාම් ගේ පුතා බවට පත් කළා. ඒ මරියම්ගේ කුස තුල ඊසා යේසුස්ව අල්ලාහ මැව්වේ කිසිම පිරිමියෙකුගේ සම්බන්ධතාවයක් නැතිව, කිසිම පිරිමියෙකුගේ ස්පර්ශයක් නැතිව. එහෙමත් අපි සිතන ස්වභාව ධර්මයට වෙනස්ව නිර්මාණය කරන්න අල්ලාහට හැකි. අල්ලාහට පුළුවන්.
ස්වභාව ධර්මයේ නිර්මාතෘත් අල්ලා තමයි. යම්කිසි රටාවක්, යම්කිසි ප්‍රතිරූපයක්, යම්කිසි ක්‍රියාකලාපයක් එක දිගටම සිදුවිය යුතුයි කියන සැලැස්ම ඇති කළෙත් ඔහු තමයි. ෆිතරතල්ලාහි allati ෆතරන්නාස අලයිහා ලා තබ්දීල ලිඛල්කිල්ලාහ්. මිනිසුන් වෙනුවෙන් අල්ලා නිර්මාණය කළ මේ ස්වභාව ධර්මය වෙනස් කරන්න කාටවත් බැහැ කියලා අල්ලා සඳහන් කරනවා. සුළඟ හමාගෙන තිබේවි. නමුත් අපට ලැබෙන්න තියෙන සුළං පොද ඉවර වෙද්දී අපි මේ ලෝකෙන් සමුගෙන යාවි. අව්ව වැස්ස දෙකම ඒ අනුවම පැවතේවි. නමුත් දිනක අල්ලා මේ සියල්ලම ස්තම්භිත කරාවි. මේ මහා සාගරය පවා වියලී යාවි. සූර්යා චන්ද්‍රයා සියල්ලම ආලෝකය නැති වෙලා අඳුර වෙලා යයි. මේ සියල්ලම අල්ලා අල් කුර්ආනයේ සඳහන් කරනවා. අන්න එදින විනිශ්චය දිනය උදා වේවි. එනිසා ඔබලා නන් දොඩන්න එපා. නොයෙකුත් දේවල් කතා කරගෙන අවිශ්වාසයෙන් යුතුව කටයුතු කරන ඔබ අනිවාර්යෙන්ම ඒ විනිශ්චය දිනයේ සිදුවන සිද්ධීන් දැක ගනීවි. ඒ සිද්ධීන් දකින්නට ප්‍රථමයෙන් අල්ලාහගේ බල මහිමය තහවුරු කරන්න මේ පිළිබඳව සිතා බලන්න. අලම් නජාලිල් අර්ල මිහාදා. මේ මහ පොළොව අතුරලා එය ඔබලාගේ විවේකයේ පිණිස අපි තොටිල්ලක් බවට පත් කළා. වල් ජිබාල අවතාදා. හැකිලි නොයන්න මහ පොළොවට කඳු කූඤ්ඤ වශයෙන් සිට වූවා. වඛලක්නාකුම් අස්වාජා. ඔබලාව ජෝඩු ජෝඩු වශයෙන් මැව්වා. වජஅල්නා නෞමකුම් සුබාතා. වජஅල්නා නෞමකුම්. ඔබගේ නින්ද සුබාතා සුව පිණිස මම තමයි ලබා දුන්නේ. අද නින්ද නැති වුන් කොච්චරනම් ලත වෙනවාද? ඒ නින්ද ලබා ගන්න මොනතරම් බෙහෙත් වර්ග පාවිච්චි කරනවාද? නමුත් නිසි පරිදි නින්දක් නැතිව අද අසරණ උන් කොතරම්ද? අල්ලා පවසනවා මම ඔබලාට ඒ සුවපත් නින්ද ලබා දෙන්නේ මා ගැන සිතන්න. මා ගැන නොසිතා ඔබලා හිත කියන පරිදි කටයුතු කරද්දී අනිවාර්යෙන්ම ඒ නින්දෙන් පවා සුවයක් ලබන්න බැරි තත්වයට උදා වෙනවා කියන එකත් අල්ලා අපට අවවාද කරනවා. වජஅල්නා නෞමකුම් සුබාතා. ඔබලාගේ නින්ද ඊටමත් දේහයට සුව එකක් බවට මම තමයි පත් කළේ. වජල්නල් ලෛල ලිබාසා. රාත්‍රිය මම දහවලට පෙර වූවා. පොරෝණයක් වශයෙන් දහවල තුලට රාත්‍රිය එක්කලේ මමයි. වජල්නන් නහාර මආෂා. දහවල් කාලය ඔබගේ ජීවනෝපාය වෙනුවෙන් ඔබලාට අවශ්‍යතා උපයා ගැනීම වෙනුවෙන් එය සකසා දුන්නෙත් මම තමයි. වබනයිනා ෆෞකකුම් සබअන් ශිදාදා. ඔබලාට ඉහළින් අහස් තලයන් ආකාශයන් 7ක් මම තමයි නිර්මාණය කළේ. මේ සියල්ලම සිතා බලන්න. වජअල්නා සිරාජන් වහාජා. ඊටමත් ආලෝකය සහිත දිදුලන ඒ සූර්යයා ආකාශයේ ඇති කළෙත් ඒ සූර්යයා මව පෝෂණය කරන්නෙත් මම තමයි. ඔබ මාව නමදින්න සූර්යාට නමදින්න එපා. වඅන්සල්නා මිනල් මුසිරාති මාअन සජ්ජාජා. අහසේ ඒ ඝන වලාකුළු අඳුරු වලාකුළු තුලින් වැස්ස පතිත කරන්නෙත් මම තමයි. වඅන්සල්නා මිනල් මුසිරාති මාअन සජ්ජාජා. ඒ වැස්ස ඔබට ලබා දෙන්නේ කවුද? සිතලා බැලුවේ නැද්ද? ආකාශයේ ඒ වලාකුළු වලින් මම ඔබට වැස්ස පහල කරනවා. එමගින් ලිනුඛ්රිජ බිහි හැබ්බව වනබාතා.
නොයෙකුත් ගස්කොළන් සහ පැලෑටි උද්භිදයන් ඔබලා වෙනුවෙන් ඇති කරන්න වජන්නාතින් අල්ෆාෆා ඒ වැස්ස මගින් ඉතාමත් ඝන හොඳින් වැඩුණු ඒ උද්‍යාන නිම කරලා දුන්නෙත් නිර්මාණය කරලා දුන්නෙත් මම තමයි ඉන්න යවමල් ෆස්ලි කාන මීකාතා මේ සියල්ලම සිතා බලන්න එය ස්වභාවයෙන් ඇති වුණාද ඒවා සියල්ලගේම නිර්මාතෘ කවුද මේ සියල්ලම කරන්න පුළුවන් බලයක් ඇත්තා අල්ලා නිත්‍ය වශයෙන්ම ඔබලා දැන් අසමින් සිටින ඒ විනිශ්චය දිනය කවදා පැමිණේවිද යන්නට මෙන්න මෙහිදී පිළිතුරු ලැබෙනවා ඉන්න යවමල් ෆස්ලි කාන මීකාතා ඒ විනිශ්චය දිනය අනිවාර්යෙන්ම වේලාවක් නියම කරන ලැබුවා ඉන්න යවමල් ෆස්ලි කාන මීකාතා නිත්‍ය වශයෙන්ම ඒ විනිශ්චය දිනය පව්පින් වලට අල්ලා සුබ්හානහු වතාලා තීන්දුව තීරණ දෙනු ලබන ඒ දිනය කාන මීකාතා නිත්‍ය වශයෙන්ම ඒට වේලාව නියම කරලා තිබෙනවා හසරත් මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ට පවා ඒ පිළිබඳව දැනුවත් කිරීමක් අල්ලා විසින් ලැබුණේ නැහැ අල්ලා කීවේ විනිශ්චය දිනය පිළිබඳව නියම දැනුම තියෙන්නේ මා ළඟ පමණයි කාටවත් කියන්න බෑ මෙදින ලෝකේ විනාශ වෙයි කියලා මම සිතන පරිදි මගේ අදහස පරිදි තමයි විනිශ්චය දිනය ඇති වෙන්නේ යෞම යුන්ෆඛු ෆිස්සූරි ෆතතුන අෆ්වාජා අන්නේ ඒ දිනයේ මිනිසුන් පැමිණේවි කණ්ඩායම් වශයෙන් මෙහිදී ලස්සන සිද්ධියක් තෆ්සීර් වල සඳහන් කරනවා යෞම යුන්ෆඛු ෆිස්සූරි ෆතතුන අෆ්වාජා ඒ විනිශ්චය දිනයේ මිනිසුන් නොයෙකුත් කාණ්ඩ වශයෙන් බෙදිලා මහ්ෂර් නම් පිටියට පැමිණේවි අන්න ඒ අවස්ථාව පිළිබඳව හසරත් රසූලුල්ලාහ් සටහන් කරනකොට ලස්සන හදීස් එකක් හසරත් මුආද් ඉබ්නු ජබල් රලියල්ලාහු අන්හු තුමාණන් විසින් අපට තිලින කරනු ලැබෙනවා ඔහු අල් කුර්ආනය පාරායනය කරගෙන සිටියා හසරත් මුආද් ඉබ්නු ජබල් රලියල්ලාහු අන්හු අල් කුර්ආනය පාරායනය කරගෙන සිටියා මේ පාඨය වෙත පැමිණුණාම යෞම යුන්ෆඛු ෆිස්සූර් විනිශ්චය දිනයේදී සූර් නලාව පුම්බනු ලබයි සූර් නලාව හසරත් ඉස්රාෆීල් අලයිහිස්සලාම් තමාගේ මුවේ රඳවාගෙන සිටින්නේ සියලුම ජීවින් වෙනුවෙන් එහි ద్వාර තිබෙනවා එය පුම්බපු වහාම සියලුම ජීවින් විනාශ වෙලා යනවා නැවත දෙවෙනුවට පුම්බද්දී ඔවුන් සියල්ලම මලවුන් පනගන්වලා නැගිටවනු ලබනවා දැන් ඒ සූර් නලාවේ පුම්බන දවස පිළිබඳව මෙහිදී සටහන් කෙරෙද්දී හසරත් මුආද් ඉබ්නු ජබල් රලියල්ලාහු තාලා අන්හු තැතිගන්නට වුණා එතුමාණන් තැතිගත්තා එහිදී සඳහන් කරනවා එදින මිනිසුන් කණ්ඩායම් වශයෙන් බෙදිලා පැමිණේවි වහාම දිව ආවා මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් වෙත ඇවිත් ඇසුවා යා රසූලල්ලාහ් අරඅයිත කෞලල්ලාහි තආලා යෞම යුන්ෆඛු ෆිස්සූර් ෆතතුන අෆ්වාජා අල්ලාහ් සුබ්හානහු වතාලාගේ මේ පාඨය පිළිබඳ ඔබ කුමක්ද කියන්නේ ඒ කණ්ඩායම් කුමක්ද නබිතුමනි කීවා යා මුආද් ලකද් සඅල්ත අන් අම්රින් අදීම් මුආද් ඔබ ඉතාමත් වැදගත් විශාල සිද්ධියක් පිළිබඳ තමයි මගෙන් ඇසුවේ සුම්ම අර්සලා අයිනයිහි බාකියා නබිතුමාණන් තමාගේ වචන පිට කරන්නේ නැතිව කඳුළු හලන්න පටන් ගත්තා එතුමාණන්ගේ දෙකම් මුල් දිගේ කඳුළු ගලා යද්දී එතුමාණන් උසුරන්න පටන් ගත්තේ යහ්ෂරු අස්ශරතු අස්නාෆින් මින් උම්මති ෂත්තාතා විනිශ්චය දිනේ මාගේ සමාජ
මාගේ සමූහය විවිධාකාර කණ්ඩායම් වශයෙන් බෙදිලා පැමිණේවි. ඔවුන් කණ්ඩායම් 10ක් වශයෙන් බෙදනු ලබාවි. قد ميزهم الله تعالى من جماعات المسلمين. අල්ලාහ් සුබ්හානහු වතාලා මුස්ලිම් වරුන්ගේ කොට්ටාෂෙන් කණ්ඩායමෙන් ඔවුන්ව ඈත් කරාවි. වබද්දල සුවරහුම් ඔවුන්ගේ රූපය පවා වෙනස් කරනු ලබයි. ෆබඅලුහුම් අලා සූරතිල් ඛිරදා සමහරුන් රිලවුන් වඳුරන් විදියට පැමිණේවි. මේ සියල්ලම කවුද? මිනිස්සු වඳුරන් භයානක රිලවුන් විදියට පැමිණේවි. අද අපි දකින සුරතල් වඳුරන් රිලවුන් නොවේ. ඔවුන් වේදනාව වෙනුවෙන්ම අල්ලාහ් නිර්මාණය කරලා තිබෙන්නේ. එනම් වේදනා පමුණුවන්න ඔවුන්ව ඒ තරමට රූපය වෙනස් කරලා තිබේවි. වබාලුහුම් අලා සූරතිල් ඛනාසීර්. මේ මිනිසුන් අතරේ දෙවෙනි කණ්ඩායම තමයි ඌරන් විදිහට ඔවුන්ගේ රූපය වෙනස් වෙලා ඒ විනිශ්චය දිනයට මහෂර් පිටියට එක්රොක් වේවි. වබාලුහුම් මුනක්කසූන අර්ජුලුහුම් ෆෞක වුජූහිහිම් යුස්හබූන අලයිහා. තවත් ඔවුන්ගෙන් සමහරුන් මුනින් අතට හරවලා ඔවුන් මුහුණෙන් ඇදගෙන පැමිණෙනු ලබාවි. ඔවුන්ව ඇදගෙන එන්නේ ඔවුන්ගේ මුහුණෙන්. දෙපා වලින් ඔවුන්ට ඇවිද එන තත්වයක් නොතිබෙයි. වබඅලුහුම් උම්යුන් මුතරද්දිදුන්. ඔවුන්ගෙන් තවත් සමහරක් ඇස් අන්ධ වෙලා කිසිම දෙයක් නියම විදිහට දර්ශනය කරගන්න බැරිව පැමිණේවි. වබඅලුහුම් සුම්මුන් බුක්මුන් උම්යුන් ෆහුම් ලා යඅකිලුන්. තවත් සමහරෙක් සුම්මුන් ඔවුන් බිහිරි, බුක්මුන් ඔවුන්ට කිසිවක් කතා කරන්න බැරි තරම් ගොළුයි, උම්යුන් ඔවුන් අන්ධයින්, ෆහුම් ලා යඅකිලුන් කිසි දෙයක් ඔවුන්ට වටහා ගන්න බැරි තත්වයක ඒ මහෂර් පිටියට පැමිණෙයි. වබඅලුහුම් යම්ලගූන අල්සිනතහුම්. තවත් සමහරුන් ඔවුන්ගේ දිව ෆහිය මුදල්ලාතුන් අලා සුදූරිහිම්. තමාගේ පපුව වෙත එල්ලීගෙන තිබෙද්දී යසීලුල් කයිහු මින් අෆ්වාහිහිම් ලුආබන්. ඔවුන්ගේ දුගඳ හමන ඒ කේටයන් ඉතාමත් භයානක විදිහට හැලීගෙන පවතිවි. ඒ දිව ගිලිමින් මහෂර් පිටියට පැමිණෙද්දී යතකද්දරහුම් අහ්ලුල් ජම්. ඒ මහෂර් පිටියේ සිටින උන් අප්‍රිය කරන්න පටන් ගනීවි. ඔවුන් පිළිකුල් කරන්න පටන් ගනීවි. වබාලුහුම් මුකත්තඅතුන් අයිදීහිම් වඅර්ජුලුහුම්. ඒ කණ්ඩායම් 10න් අතරින් තවත් කණ්ඩායමක් තමයි ඔවුන්ගේ අත්පා සිඳලනු ලබයි. අත්පා කිසිවක් නැතිව ඔවුන් අබ්බඝාතයන්ව පැමිණෙයි. වබඅලුහුම් මුසල්ලබූන අලා ජුදූഇන් මිනන් නාර්. තවත් සමහරුන් ගින්දර වලින් නිමවනු ලැබූ කුරුසයේ ගසා වේදනා පමුණුවමින් ඔවුන්ව ගෙන එනු ලබයි. වබඅලුහුම් අෂද්දු නතනන් මිනල් ජීෆ්. තවත් සමහරුන් මලකුණු වලටත් වඩා දුර්ගන්ධ හමන විදියට ඉතාමත් දුගඳව එදින මහෂර් පිටියට රොක් වේවි. බාලුහුම් යල්බසූන ජලාබීබ්. තවත් සමහරුන්ට පොරෝණයක් අන්දවනු ලබයි. සාබිගතම් මිනල් කිතරාන්. එය ඊයම් වලින් නිම වුණු පොරෝණයක්. ලාසිකතන් බිජුලූදිහිම්. ඒ කබාය ඔවුන් ඇඳගෙන ඔවුන්ගේ ශරීරයේ මස් පිඬු සියල්ලම දැවෙමින් තිබෙන අන්දරුන්ට එය ඇල්ලිලා ඒ මහෂර් පිටියට පැමිණෙයි. අන්න එතරම් භයානක විදිහට ඔවුන් කණ්ඩායම් වශයෙන් බෙදනු ලබලා අල්ලාහ් සුබ්හානහු වතාලා ඉදිරියට ගෙන්වනු ලබාවි. ඉන්පසු දෙකපුල් දිගේ කඳුළු ගලා යමින් හසරත් මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් මොවුන් කවරෙක්ද කියා පැහැදිලි කරන්න පටන් ගත්තා. ෆඅම්මල් ලදීන අලා සූරතිල් ඛිරදා. ඒ වඳුරන් රිලවුන් විදිහට ඔවුන්ගේ රූපය පරිවර්තනය කරලා ගෙන එන්නු ලබන්නේ ෆල් ඛත්තාතු මිනන් නාසි යනි අන්නම්මාම්. මිනිසුන් අතරේ කේලම් කියලා ඔවුන්ව බෙදලා ඔවුන් අතරේ නොයෙකුත් ගැටුම් ඇති කරපු ඔවුන් කේලම් කියපු පුද්ගලයන්.
وَأَمَّا الَّذِينَ عَلَى سُورَةِ الْخَنَازِيرِ ඌරන් විදියට පරිවර්තනය කරනු ලැබුවන් තමයි فَأَهْلُ السُّحْتِ وَالْحَرَامِ ඔවුන් හරාම් අල්ලා තහනම් කරපු දේවල් අනුභව කළ ඔවුන් අල්ලා සුබ්හානහු වතාලා තහනම් කරපු දේවල් අනුභව කළා පමණක් නොවේ සැක සහිත දේවල් පාවා ඔවුන් පරිහරණයට ගන්න පටන් ගත්තා. වම්මල් මුනක්කසූන රුූසුහුම් වවුජූහුම් ඔවුන් මුනින් අතට හරවල දෙපා ඉහළටත් ඔවුන්ගේ මුහුණ පහළටත් කරනු ලබලා ඒ මුහුණින් ඇදගෙන එනු ලබන්නේ ෆඅකලතු රිබා පොලි කාපවුන් පොලි අල්ලා තහනම් කරලා තිබෙනවා අල් කුරානයේ. පොලි වෙත ලං වෙන්න එපා. ඒ පොලි කාපු පුද්ගලයන් මේ විදියට ඔවුන්ව ඇදගෙන එනු ලබාවේ. වඅම්මල් අමා ෆහුම් මන් යජූරුන ෆිල් හුක්මි කවුද අන්ධයන් බවට එදිනට ගෙන එනු ලබන්නේ කිසිවක් කර කියා ගන්න බැරිව තටමමින් එන උන් කවුද? ඔවුන් යජූරුන ෆිල් හුක්ම් තීන්දු තීරණ ලබා දෙද්දී එහි අපරාධ කළවුන් අයුක්ති සහගතව හැසිරෙනවුන් එනම් බලයටත් ධනයටත් මුල්තන දීලා අහිංසකයන්ව තලා පෙලා දමපුන්. වම්මස් සුම්මුල් බුකුම් බිහිරන් විදියටත් ගොළුවන් විදියටත් පැමිණෙනුන් ෆහුමුල් ලදීන යඅජිබූන බිඅමාලිහිම් ඔවුන් තමයි තමන් කරපු සිල්වත් ක්‍රියාවන් කුසල් කර්මයන් මගින් මමත්වයෙන් යුක්තව කටයුතු කළවුන්. එමගින් ආඩම්බර වූවන් අපි මෙහෙම කළා එහෙම කළා කියලා උදම් අනනවුන් දන් දීලා ඒ පිළිබඳව කියාපාන ඔවුන් සියලු දෙනාම ගොළුවන් බිහිරන් බවට පැමිණෙයි. වම්මල් ලදීන යම්ලගූන අල්සිනතහුම් අර කේට දුර්ගන්ධ හමමින් ඔවුන්ගේ පපුවෙන් ගලා එන තරමට දිව පවා එල්ලිලා එය ගිලමින් පැමිණෙනවුන් තමයි ෆල් උලමාඋ වල් ඛස්සාසුල් ලදීන යුඛාලිෆූන කවුලහුම් ෆිඅලුහුම් විද්වතුන් ධර්මය හොඳ ඇති හැදාරවු කට්ටිය ඔවුන්ගේ සියලුම ක්‍රියාකලාපයන් තමන්ගේ වදන් වලට තමා කතා කරනට පැටහැනිව තිබුණේ. එනම් කතා කළ දෙය ඔවුන් ක්‍රියාවට නැංගුවේ නැහැ. මිනිසුන්ට කීවා පමණයි. නමුත් ඒ දේවල ඔවුන් නිරත වුණේ නැහැ. වම්මල් මුකත්තඅතු අයිදීහිම් වර්ජුලුහුම් අත්පා සිඳලමින් අබ්බ ගාතයන් විදියට පැමිණෙවුන් ෆල්ලදීන යුදූනල් ජීරාන් අසල් වැසියන්ට අනේක විද වේදනා දුන්න අසල් වැසියන්ගේ අයිතිවාසිකම් උදුරාගත්ත ඔවුන්ට හැම අතින්ම නොයෙකුත් කටුක විදිහට සලකපවුන්. වම්මල් මුසල්ලබූන අලා ජුදූഇම් මිනන් නාර් ඒ භයානක ගින්දරවලින් නිම වූ කුරුසයේ ගසමින් වේදනා පමුණුවමින් පැමිණෙනුන් තමයි ෆස්සුආතු බින් නාසි ඉලස් සුල්තාන් මිනිසුන් පිළිබඳව වැරදි දෑ පාලකයන්ට ගිහිල්ලා කියපෝ සිද්ධ නොවුණු දෙයක් මොවුන් මගින් සිද්ධ වුණා කියලා ඔවුන් වෙත සැල කරලා ඔවුන්ව දණ්ඩනයට නියම කරපවුන්. වම්මල් ලදීන හුම් අෂද්දු නත්නම් මිනල් ජීෆ් මලකුණුට වලා ගඳ දුගන්ධ වහනය වෙමින් පැමිණෙනුන් තමයි ෆල්ලදීන යතමත්තඌන බිෂ්ෂහවාත් තමාගේ ආසාවන් සංසිඳුවාගෙන වයම්නඌන හක්කල්ලාහි මින් අම්වාලිහිම් අල්ලා ලබා දුන් ධනය මගින් මිනිසුන්ට අල්ලා නියම කරපු දේ නොදුන්නවුන්. zakat කියන දුගී බද්ද 2.50 ගානේ ඔබලා අතර යම් කිසි මුදලක් අවුරුද්දක් පුරාම සතුව තිබුණා නම් එය ගණන් බරලා ඒ දුගී බද්ද පිරිනමන්න කියලා තිබේදී
එය නොදුන්නවුන් මේ පිළිබඳ විග්‍රහයන් බොහෝමයක් තිබෙනවා අල් කුර්ආනයේ පාඨයන් ඒ ගැන අපි තව දුරටත් ඉන්ෂාල්ලා ඉගෙන ගන්නවා වහම්මල් ලදීන යුල්බසූනල් ජලාබීබ් ඔවුන්ව විශාල පොරෝණයක් කබායක් අන්දවල ඒ මගින් ඔවුන්ගේ සියලුම ඇට මිදුළු මස් ඔක්කොම දිය වෙලා පැමිණෙනවන් තමයි ෆඅහුලුල් කිබරි වල් ෆඛරි වල් ඛොයලා ආඩම්බරකම් පාපුන් මමත්වෙන් යුතුව කටයුතු කළවුන් උදම් ඇනු කට්ටිය කියන එක හසරත් මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් සඳහන් කළා මේ ගැන විමසූ හසරත් මුආද් ඉබ්නු ජබල් රලියල්ලාහු තාලා අන්හු තුමාණන් ගෙනුත් දැසේ කඳුළු එය දරාගන්න බැරි තරම් දයාබරිනේ අපිත් මේ වගේ පව්වල නිරත වෙලා ඉන්නවද කියලා පරීක්ෂා කරලා බලන්න ඕනේ. අල්හම්දුලිල්ලාහ් අපි මේ සූරතුන් නබා කියන පරිච්ඡේදයේ දැන් ආයත් 17ක් පිළිබඳව ඔබලාට සඳහන් කරලා හඳුන්වලා දුන්නා. එනම් ආයත් 18ක විවරණය සහ තේරුම අපි බලලා හමාරයි. නැවතත් අපි අනිත් පාඩමෙන් පටන් ගනිමු. අල්හම්දුලිල්ලාහ් වා ආඛිරු දාවානා අනිල් හම්දුලිල්ලාහි රබ්බිල් ආලමීන්.